බලතරුවා අංක 33 නැනෝමැක් සිංහලෙන් කිව්වොත් බට්ටු ඇටයා අංක 34 ලෝඩ් ස්ටාර් සිංහලෙන් හැඳින්වුවොත් කාන්දමක් අංක 35 රෑත් සිංහලෙන් හැඳින්වුවොත් කොටි හපුවක් අංක 36 වොටර් හැසඩ් සිංහලෙන් හැඳින්වුවොත් රක්තක් අංක 37 ඇම්ෆිබියන් සිංහලෙන් හැඳින්වුවොත් එම්පීරි අංක 38 ආර්මෝඩ් ඩ්‍රිලෝ සිංහලෙන් හැඳින්වුවොත් විල් ඩෝලි අංක 39 ටෙරාස්පීන් සිංහලෙන් හැඳින්වුවොත් කැරකෙන ඉබ්බක් අංක 40 NRG සිංහලෙන් හඳුන්වන්නේ විකිරණයක් කියලා අංක 41 ෆාස්ට් ට්‍රැක් සිංහලෙන් හඳුන්වන්නේ දඩි පිටියක් කියලා අංක 42 චමේලියන් සිංහලෙන් හඳුන්වන්නේ ෂෝබට්ට කියලා අංක 43 ඊටර් සිංහලෙන් හඳුන්වන්නේ යකඩයක් කියලා ඉතින් අංක 44 තමයි ක්ලොක්වර්ක් කියන්නේ සිංහලෙන් හඳුන්වන්නේ මෙයාව කාලබට්ට කියලා අංක 45 ෂොක් ස්ක්වච් ඒ කියන්නේ කහ වානර අංක 46 ජුරිරික් සිංහලෙන් හඳුන්වන්නේ අපාය සහායක විදිහට අංක 47 ෆීඩ්බැක් සිංහලෙන් හඳුන්වන්නේ ඉලෙක්ට්‍රික් බට්ට විදිහට ඉතින් අංක 48 තමයි බ්ලොක්ස් කියන්නේ එයා හඳුන්වන්නේ සිංහලෙන් කැරි බට්ට කියලා අංක 49 ග්‍රැවිටැක් ගුරුත්වාකර්ෂණ බට්ට තමයි මෙයාගේ සිංහල නම ඉතින් අංක 50 තමයි ක්‍රෑෂ් ඔබර් කියන්නේ එයාගේ සිංහල නම තමයි පළඟැටියා අංක 51 බෝල් වීවර් ඉතින් මෙයාට සිංහල නමක් නම් මට මතකෙ තිබ්බේ නෑ ඉතින් ඒ නිසා මම මෙයාට අලුත් නමක් ඇදුවා ගම්බෝලයා කියලා අංක 52 වෝක ට්‍රවුස් ඉතින් මෙයාට සිංහල නමක් නැති හින්දා මං ඇදුවා ලිස්සනාද කියලා මෙයාට සිංහල නමක් ඉතින් අංක 53 පෙස්කි ඩස්ට් ඉතින් මෙයාට සිංහලෙන් හඳුන්වන්නේ මීන බට්ට කියලා ඉතින් අංක 54 මෝල් ස්ක්‍රැච් ඉතින් මෙයාගේ සිංහල නම තමයි රැවුල් බට්ට අංක 55 ද වර්ස්ට් ඉතින් මෙයාට සිංහල නමක් නැති හින්දා මං හැදුවා නිකම කියලා සිංහල නමක් මෙයාට ඉතින් අංක 57 ටොපික් ඉතින් මෙයාට සිංහල නමක් නැහැ ඉතින් මෙයාටත් මං හැදුවා භයානක මූණා කියලා ලස්සන සිංහල නමක් ඉතින් අංක 57 කිකින් හොක් ඉතින් මෙයාටත් ඇත්තටම සිංහල නමක් හදලා නැහැ ඉතින් මෙයාටත් මං ලස්සනටම සිංහල නමක් තිබ්බා පොර කුකුලා කියලා ඉතින් අංක 58 තමයි ඇස්ට්‍රොඩැක්ටල් කියන්නේ ඉතින් මෙයාට සිංහලෙන් කියන්නේ ජෙට් බැග් කියලා ඉතින් අංක 59 බුල් ෆ්ලැග් ඉතින් මෙයාට කියන්නේ කේබි බෝයි කියලා සිංහලෙන් අංක 60 ඇටොමික් පරමාණුව තමයි මෙයාට සිංහලෙන් කියන්නේ ඉතින් අංක 61 ගට්රුට් ඉතින් මෙයාට සිංහලෙන් නමක් නැහැ ඉතින් මම මෙයාට ගෑස් බට්ට කියලා සිංහලෙන් නමක් තිබ්බා ඉතින් අංක 62 කියන්නේ අපේ අවසාන ජීවියා ඉතින් ඒ අවසාන ජීවියා තමයි වැම්පයර් කියන්නේ ඉතින් මෙයාගේ සිංහල නමත් වැම්පයර්ම තමයි ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ බෙන්ගේ ජීවීන්ගේ සිංහල සහ ඉංග්‍රීසි නම් ටික පෙළ ගැසලා තියෙන පිළිවෙලට ඉතින් මේ ලිස්ට් එකේ විශේෂත්වයක් තියෙනවා මේක